ආදරණීය දුවේ පුතේ, අතීතයේදී ලංකාව පාලනය කළේ රජවරුන් දෙදෙනෙක්. උතුරේ අනුරාධපුරයේ එළාර රජුත්, දකුණේ රුහුණේ ගැමුණු කුමාරයාත් පාලනය ගෙන ගියා. එළාර රජු සාධාරණව යුක්තිගරුකව පාලනය කළ අයෙක්. නමුත් ගැමුණු කුමාරයාට මුළු රටම එකම කොඩියක් යටතට ගැනීමට උවමනා වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම යුද්ධය ආරම්භ වුණා. ගැමුණු කුමාරයා කන්නුල නම් ඇතා පිට නැගී අනුරාධපුරයට ගමන් ආරම්භ කළා. එළාර රජු තම පර්වත නම් ඇතා සමග යුද්ධයට සැරසුණා. මේ සටන නිසා සොල්දාදුවන් දහස් ගණනක් මිය යාම හරිම දුකක්. එම නිසා අපි දෙදෙනා මුහුණට මුහුණ සටන් කරමු යයි ගැමුණු කුමාරයා පැවසුවා. ඉන්පසු දෙදෙනා මුහුණට මුහුණ සටන් කළා. තරුණ ගැමුණු කුමරු සටනින් ජයගත්තා. ඉන්පසු සිදු වූයේ මහා පුදුම දෙයක්. එළාර රජු සතුරෙක්වත් ඔහුගේ තිබූ දක්ෂතාවයට හා ගුණවත්කමට ගරු කරමින් ඔහු වෙනුවෙන් ස්මාරකයක් හැදුවා. මේ ඇසලින් යන රජ කෙනෙක් වුවත් බැස ගෞරව කළ යුතු යැයි නීතියක් පැනවෙව්වා.